समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदम् धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ පින්වතුන් සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ වසර 45ක් තිස්සේ ලෝක සත්වයා ලෝක අඳුරෙන් මුදවා නිදහස් කිරීමට දේශනා කොට වදාළ මහා ප්‍රඥාන් වහන්සේ විසින් වසර 1800කට පසු නැවත විවරණය කළ මේ සිරි සද්ධම්මේ විදක් ශ්‍රවණය කරන්නට. මේ අහන වචන ටික ඔබ තම තමන්ගේ මනස තුළින් පිරිසිදුව මෙනෙහි කරලා භාවිතයට ගන්නට කටයුතු කරන්න ඕන. ඔබත් මමත් මේ සංසාරයේ අතරමං වී අනන්ත අප්‍රමාණ වූ දුක්ඛන්දරාවක් විඳිමින් අනන්ත අප්‍රමාණ කාලයක් තුළ මේ සංසාර ගමන යන්නේ භව නැමැති බිහි කිරීම හේතු කොටගෙනමයි. කර්ම භව, කර්ම බීජ උපාදානය කර ගැනීම හේතු කොටගෙනමයි. උපාදාන පත්‍ය භව යන පටිච්චසමුප්පාද දේශනාවෙන් ගෙනහැර දැක්වූ උතුම් ධර්මයේ තේරුම් නොගත් නිසාම පංච උපාදානස්කන්ධයම ඒ විදිහටම භාවිතා කරමින් පංචස්කන්ධේ උපාදානය කරගෙන අවිද්‍යාවෙන් මුලා වී කම්ම භව, කම්ම බීජ නිපදනවත් තාකල් ඒ කම්ම බීජවලම ඇති බිහි කිරීමේ ශක්තිය නිසා පුනක් භව එහෙම නැත්නම් නැවත නැවතත් බිහි කිරීමේ ශක්තියක් සියලු පුතග්ජන සත්වයින් තමා තුළින් ඇති කරගන්න. උපාදානයේ හේතු කොටගෙන උපාදානයේ ප්‍රත්‍ය කොටගෙන සියලු ආකාර වූ බවට සත්වයා පත්වේ. භවාංග දෙසින්ද මේ බවට පත්වීම සමහර තැනක විග්‍රහ කරලා තියෙනවා. භව යනු උපතක් නොවේ. වැරදියට පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහය තේරුම් කර දීම නිසා උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති යන දෙකෙහි වෙනස නිවැරදිව තේරුම් ගන්නට නොහැකි වීමෙන් අද බොහෝ අය අතරමං වෙලා තියෙනවා. මතු භවයේ, මේ භවයේ, පෙර භවයේ යන්න වැරදි ව්‍යවහාර භාෂාවේ යෙදුණා. මෙය මතු ජාතිය, මේ ජාතිය, පෙර ජාතිය මිස භව යන අදහස නොවේ. යමෙකු උපතක් ලබන්නේ ජාතියකට පත්වන්නේ භවට පත්වීමේ හේතුව නිසාය. භවපච්චයා ජාතියයි බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ ධර්මතාවය කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගත හැකි දෙයක්. භව යනු ගති ලක්ෂණයකි. තමා තුළම ඇති කරගන්නා ගති ලක්ෂණයන් භව යනුවෙන් හැඳින්විය හැකිය. දෙව් භව, මිනිස් භව, බලු භව, හොඳ භව, නපුරු භව, කැත භව, පෙරේත භව, යක්ෂ භව, මෝඩ භව, රාග භව, දේශ භව, මෝහ භව. මේ වගේම සෝවාන් භව, සකදාගාමී භව, අනාගාමී භව, අරහත් භව. මිනිසෙකුට මේ ජාතියේම තමන් තුළම ඇති කරගත හැකි, පිරිසිදු කරගත හැකි ගති ලක්ෂණයන්. මේ ගති ලක්ෂණ වලට අනුරූපවම තමන් තුළ මේ විවිධ භවද දැකගත හැකි. දේශයට පත් වූ සිතකින් කටයුතු කරන පුද්ගලයෙකු තුළින් රෞද්‍ර බවක්, වෛරී බවක්, සිතකින් කටයුතු කරන පුද්ගලයෙකු
මේ විදිහට දැකගත හැකියි. මේ භව යනු ගති ලක්ෂණයක් නිසා එවන් ගති ලක්ෂණයක් තමා තුළම ඇති කර ගැනීම කම්ම භව, කම්ම බීජ ඇති කර ගැනීමයි. එවැනි යම් ගති ලක්ෂණයක් තමා තුළ ස්ථාපිත වූ පසුව, මුල් බැසගත් පසුව, ඒ ගති ලක්ෂණය තමා තුළින්ම නිතරම මතුවෙනවා. තමා තුළින් උපත ලබන සියලු ක්‍රියාවදන්, සිතුවිලි ඒ බවට, ඒ ගති ගුණයට, ගති ලක්ෂණයට අදාළ වූ අනුකූල වූ ඒවාම වෙනවා. මේ නිසාම මෙවැනි ගති ලක්ෂණයක් කම්ම බීජ, කම්ම භව ලෙසින් උප්පත්ති බීජ ලෙසින්ද ධම්මයේ පෙන්වා දෙනවා. කෙනෙකු මිය යන මොහොතේ ඒ පුද්ගලයාගේ චිත්ත සංතානයේ කම්මජ කෝෂයේ තැන්පත් වී පවතින මෙවන් කම්ම බීජ භව අතරින් බලවත්ම ගති ලක්ෂණය ධම්මතාවයෙන්ම මතුවී ඊට අදාළ වූ උපතක් ජාතියක් උරුම වෙනවා. ජාතියක ඉපදීම කම්ම නියාමය. කම්ම නියාමය වෙනස් කළ හැකි දෙයක් නොවන නිසා ඒ පුද්ගලයා ජීවත් සිටින කාලය තුළ යම් ගති ලක්ෂණයන් සමූහයක් බලවත්සේ පුරුදු පුහුණු කරගත්තේ නම් ඒ පුරුදු පුහුණු කරගත් ගති ලක්ෂණයට අදාළ වූ අනුරූප වූ බවට පත්වේ. ඒ බවට අනුරූපීවම ඔහුගේ මතු ජාතියේ උප්පත්තියද සිදු වෙනවා. භව පච්චා ජාති යනුවෙන් පටිච්ච සමුප්පාද ධම්මයේ පෙන්වා දුන් න්‍යාත ධම්මතාවය මෙයයි. නියත ධම්මතාවය ඒ බවට පත් වෙනවා. නිවන් අවබෝධ කරන්නට අවංකවම උත්සාහ කරන කෙනෙකු මුලින්ම අසා දැන තේරුම් ගත යුතු වන්නේ උපාදාන හා භව යන පද දෙකින් පටිච්ච සමුප්පාද දේශනාවේ පැහැදිලි කර දුන් අත්ථ ධම්ම කරුණු පිළිබඳවයි. මිනිසෙකු ලෙසින් උපත ලබා සිටින ඔබ සියලු දෙනාම මනස මෙහෙයවා කල්පනා කළ යුතු වන්නේ උපාදානය කරගන්නවා යන ක්‍රියාවේ අර්ථය කුමක්ද කියන්නේ. පංච උපාදානස්කන්ධය යනු කුමක්ද? උපාදානය කරගන්නා සියලු දේ අල්ලා බදාගෙන විඥාන ශක්තියකින්ම නේද මේ විදිහට උපාදානය කරගන්නේ. උපන් හැම පුද්ගලයෙකුටම සත්‍යයකටම බරක් වන්නේ, බලයක් ලෙසින් දැනෙන්නේ, බයක් ඇතිවන්නේ, බැඳීමක් සිදුවන්නේ මෙසේ උපාදානය කරගත් දේවල්ම නිසා නේද? ඉතින් ජීවත් වන හැම පෘථග්ජන පුද්ගලයෙකුම අභ්‍යන්තර වශයෙන් උපාදානය කරගත් පංචස්කන්ධය වගේම බාහිර ලෝකයෙන් උපාදානය කරගත් පංචස්කන්ධයකුත් උපාදාන කොටස් 10ක්ම උපාදානය කරගෙන තියෙනවා. මෙසේ අල්ලා බදාගෙන මම මගේ ආත්මය යයි උපාදානය කරගත් කොටසක් මේ විදිහට කොටස් 10ක්ම නිසා පුද්ගලයෙකු බිමට බර වෙනවා. එසේනම් දසබිම්බර මාරසෙනග යනු තමන්ම උපාදානය කරගත් රූප වේදනා සංඥා සංකාර විඥාන යන අභ්‍යන්තර පංච උපාදානස්කන්ධය හා බාහිර පංච උපාදානස්කන්ධය. මේ කොටස් 10න් කිසිම කොටසක් කෙස් ගහක් තරම්වත් දෙයක් තමන්ට කැමතිසේ එක දිගටම පවත්වා ගත හැකි දේවල්ද කියලා තමන් හිතලා බලන්න ඕනේ. එහෙම දෙයක් නෙවෙයි. මේ පංචස්කන්ධ කන්දයක් නිසා කෙනෙකුට බිමට බරවන්නාසේම බාහිර පංච උපාදානස්කන්ධයන් වන ධන බලය, නිල බලය, සේනා බලය, වත්කම්, රජකම්, සිටුකම් ආදී උපාදානය කරගත් දේවල්මයි. ඒ පුද්ගලයාගේ සිතට බය ඇතිවන්නේ මේ උපාදානය කරගත් දේවල් තමාට අහිමි වේද, කෙනෙකු බලයෙන් හෝ සොරා ගනීද, මේවා මොනෑම ආකාරයකින් හෝ තමාට නැති වේද යන සිතුවිල්ල නිසාමයි. සියලු බීජ ධනිත වන බවද තේරුම් ගත යුත්තේ මේ නිසාමයි. උපාදානය කරගත් පංචස්කන්ධයම සංකත බවත්, පටිච්ච සමුප්පන්න බවත්, අනිච්ච ස්වභාවයෙන් යුතු බවත් ඒවා අල්ලා අයිති කරගෙන සිටියොත් තමන් අනාථ තත්වයට පත්වන බවත් යමක නිවැරදිවම තේරුම් ගන්නට ශක්තිය හැකියාව ලැබුණොත් ඔහු දුක්ඛ අරිය සත්‍ය තේරුම්ගත් පුද්ගලයෙකු බවට පත් වෙනවා. තමා කිසියම් දෙයක් උපාදානය කර ගැනීමෙන් ප්‍රිය වස්තුවක් යයි නිගමනය කරගෙන එය අල්ලා අයිති කරගෙන බදා ගැනීමෙන් තමාටම සිදුවන උරුම වන ඵල විපාක මොනවාදයි තමන්ම කල්පනා කළ යුතුයි. මුලින් මේ ප්‍රිය වස්තුව අයිතිකරු බවට පත් වේ. උපාදාන පත්‍ය භව යනු මෙයයි. ඒ ප්‍රිය වස්තුව
අයිතුකරු බවට පත් වූ පසුව එය තමාටම බලයක් හිතට හයියක්සේ බොහෝ විට දකින්නේ විඤ්ඤාණයට වහල් වී ක්‍රියා කිරීම නිසයි. ක්‍රමයෙන් එයට හිතට බරක් බවටත් පසුව සියලු ආකාර වූ දුක් වේදනාවන්ට ඒ උපාදානය කරගත් දේම හේතු වෙනවා. ඒ බවට පත්වීම නිසා ඒ බවට උරුම වන සියලු දුක් වේදනාවන්ද උරුම වෙනවා. ඒ ප්‍රිය වස්තු උපාදානය කරගෙන ඒ වස්තුව අයිතිකාරයා බවට පත් වූයේ සැප බලාපොරොත්තුවෙන්. නමුත් ඒවා සංකත වස්තු නිසා වෙනස් වීම, විපරිණාමයට පත්වීම, අන්‍යතාභාවයට පත්වීම, බලාපොරොත්තු සුන් වී යාමත් සමගම දුකද උරුම වෙනවා. කාම උපාදාන, රූප උපාදාන, අරූප උපාදාන නිසාම කාම භව, රූප භව, අරූප භව බිහි වෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක බිහිවන්නේද මේ ආකාරයටම. මේ තුන් ලෝකෙම ඇත්තේ තමා තුළමයි. මේ උපාදානයන් මෙන්ම භවද 11 ආකාරයකින්ම පවතිනවා. අභ්‍යන්තර බාහිර ළඟ දුර සියුම් ඝන හීන පනීත අතීත අනාගත වර්තමාන යන 11 ආකාර වූ උපාදාන මෙන්ම භව අංගයෝද තියෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන සියලු ලෝක තමා තුළම ඒ අවස්ථාවල දී බිහි වෙන්නේ. මෙසේ තමා බිහි කරගත් බවට පත් වූ ආකාරයට අනුවම කම්ම බීජද එම ගති ලක්ෂණයන්ද උපත ලබන නිසා තම චිත්තසංතානයේ ගබඩා වූ බලවත්ම කම්ම බීජවලට අනුරූප වූ කාම ලෝකයක හෝ රූප ලෝකයක හෝ අරූප ලෝකයක හෝ මරණින් පසුව උපතක් ලබනවා. මිනිස් ලෝකය හා සදෙව්ලොව ඇතුළු ඒ සතර අපායන් කාම භව 11ක්. බ්‍රහ්ම ලෝක සියල්ල ඇතුළුව රූප ලෝක 16ක්. ඒ වගේම අසඤ්ඤතල ආදී අරූප භව 4ක්. මතු උපතක් ලබන්නට හේතු වන ප්‍රත්‍ය වෙන සියලු කම්ම භව, කම්ම බීජ නිපදවා ගන්නේ මේ ආත්මයේදීමයි. මේ ජාතියේදීමයි. අතීතයේ ජීවත් වූ යම් ජාතියකදී ඒ භවට අනුරූපීව ජාතියක් උපදිනවා. භවපච්චය ජාති යනුවයි. මේ 31 ගතිය ඇති කරගන්න නිසා මේ විදිහට ජාති 31ක් සකස් කරගන්න තැනටම පත් වෙනවා. යම් කෙනෙකු මේ කම්ම භව තමා තුළම සකස් වන ආකාරයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණොත් කම්ම භව සකස් කිරීමට උපකාර වන හේතු හා ප්‍රත්‍ය තේරුම් ගත හැකි වෙනවා. පටිච්චසමුප්පාද ධම්මයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර පෙන්වා වදාළ හේතුඵල ධම්මය නිවැරදිව තේරුම්ගෙන ඒ නිරෝධ කරගන්නට දැන ඉගෙන නිවැරදිව මඟද අනුගමනය කළොත් කම්ම භව ඉපදීම, කම්ම බීජ ඉපදවීම නවතාලන්නට හැකි වෙනවා. ආසව නිසා අවිද්‍යාවත්, අවිද්‍යාව නිසා සංකාරය, සංකාර නිසා විඥානත්, විඥාන නිසා නාම රූපත්, නාම රූප නිසා සලආයතනත්, සලආයතන නිසා පස්සයත්, පස්සේ නිසා වේදනාවත්, වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා උපාදානයත්, උපාදාන නිසා භවට පත්වීමත්, භවට පත්වීම නිසා ජාතියට පත්වීමත් සිදු වෙනවා. යම් කෙනෙකුට ආසව අවස්ථාවේ පටන් භව යන අවස්ථාවන් අතරින් යම්කිසි අවස්ථාවක් තුළ සිත තුළ ඇතිවන සමුදය නිරෝධය කළ හැකි නම් භව නිරෝධ වෙනවා. භව නිරෝධෝ කිරීම කළ හැකි වන්නේ ඊට කලින් පෙන්වා වදාළ මේ 11 ආකාර වූ අවස්ථාවන්ගෙන් කිනම් අවස්ථාවකදී හෝ තමාගේ සිත නිරෝධ කිරීමයි. සිත නිරෝධ කිරීම යනු සිතින් රෝධ කිරීම නවත්වාලීමයි. සිතින් රෝධ කරන තුරු චිත්ත වීති පවත්වන සුළු සිත නිරෝධ කළ නොහැකි. සිතේ ඇතිවන සමුදය නිරෝධ කළ නොහැකි. මේ අනුව උපාදානයේ නිරෝධ කර භව නිරෝධ කර ගැනීමෙන්ම අලුතින් කම්ම භව බිහි කර චිත්ත සංතානයේ කම්ම බීම රැස් කර කපටා කර ගැනීමද වළක්වා ගන්න පුළුවන්. නිරෝධය යනු මෙන්න මේ උපදින්නට එන භව නිරෝධ කරන්නට සිතේ ඇතිවන රෝන්ද ගැහිම නවතා දමන්නට කටයුතු කිරීමයි. අතීතයේ එකතු කරගත් කම්ම බීජ, කම්ම භව මේ ආකාරයට වර්තමාන සිත නිරෝධ කිරීමෙන් අහෝසි කරගත නොහැකි. අතීතයේ එකතු කරගත් ගබඩා කරගත් කම්ම බීජ දැන් චිත්ත සංතානයේ තැන්පත් වෙලා කුණු මුල් ලෙසින් මුල් බැස්ගෙන ඇති නිසා මෙවන් කම්ම බීජ සලා හැර මුලින්ම උදුරා දමා සිත පහන් කර ගැනීමට නම් වබස්වන තත්ත්වයට සිතපත් කර ගැනීමට නම් කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම්ගෙන
කුණු මුල්ම කපා හැරීමට කටයුතු කළ යුතුය. කුණු මුල් ලෙසින් චිත්තසංතානයේ ගබඩාවේ ඇති කම්ම බීජ 3 ආකාරයක් ඒවා ගබඩා වෙලා තියෙනවා. රාග මූලික කම්ම බීජ, දේශ මූලික කම්ම බීජ හා මෝහ මූලික කම්ම බීජ ලෙසින් ඒවා සිතේ මුල් බැහැගෙන ඇබ්බැහි වෙලා ඇත්තර වෙලා ගතිගුණ ගති ලක්ෂණ හැටියට තැන්පත් වෙලා පල් වෙලා පාක වෙලා ගබඩා වෙලා තියෙනවා. මේ කුණු මුල් තුනම කපා දමා සහ මුලින්ම සිත සුද්ධ පවිත්‍ර කරගන්නට පබස්සර චිත්ත තත්වයට සිතපත් කර ගැනීමට නම් කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයෙන් පෙන්වා වදාළ මාර්ගයෙන් අනුගමනය කළ යුතුය. මේ මඟ ප්‍රායෝගික ලෙසින් අනුගමනය කළ හැකි වන්නේ කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම්ගෙන ද්වේෂ මූලය කැපීමට මෛත්‍රී කම්මස්ථානයකුත්, රාග මූලය කැපීමට චන්දරාගය දුරු කරන්නට අසුභානුස්සති කම්මස්ථානයකුත්, මෝහ මූලය කැපීමට අවිජ්ජාවෙන් මානයෙන් ඉවත් වන කම්මස්ථානයකුත් විපස්සනාව හැටියට තිලක්කණය විපස්සනාව භාවනාව හැටියට භාවිතා කිරීම තුලින් පමණයි මේ ක්‍රියාවලිය කරන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය කුසලස්ස උපසම්පදා යනුවෙන් පෙන්වා වදාළා. කුණු මුල් කපා හැර සම්පහානය කර ඉවත් කර දැමීමේ ක්‍රියාවලියයි. කුසල් පූර්ණේ කිරීම යනු මෙයයි. සියලු කෙලෙස් ගති හලා දැමීම මෙයයි. පුතඥන පුද්ගලයෙක් සත්වයෙක් ජීවත් වන හැම මොහොතක් පාසාම තම විඥාන ශක්තිය උපකාරයෙන් කරන එකම රාජකාරිය විඥානයේ මතු පැවැත්ම සහතික කර ගැනීම සඳහා, විඥානයේ මතු පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා කම්ම බීජ උපදවා ගබඩා කරගන්න. ඉපදි මැරි යන සංසාර ගමනේ නිමාවක් කෙලවරක් ගැන කෙනෙකුට සිතන්න නොහැකි වන්නේ මේ කම්ම බව උපදින ආකාරය Tamanටම තේරුම් ගන්නට නොහැකි වීමයි. ඒ අවිජ්ජාවයි, නොදන්නාකමයි. චතුවරිය සත්‍ය නිවැරදිව නොදන්නාකමයි. උපාදානය හා භව යන පදවලින් බුද්ධ ධම්මය තුල පටිච්චසමුප්පාද ධම්මේ විග්‍රහ කර පෙන්වා වදාළ ධම්ම අර්ථයේ නිවැරදිව පිරිසිදු හරියට තේරුම් ගන්නට කිසිවෙකු නිවන් මාර්ගය දැකගත හැකි වෙනවා. පූර්ව භාග නුවණ පහළ වෙනවා. මග නැන ලෙසද මේක හඳුන්වන්න පුළුවන්. පටිච්චසමුප්පාද ධර්මය නම් උතුම් බුද්ධ ධම්මයේ විග්‍රහ කර විස්තර කර විභජනය කර පෙන්වා වදාළේ ඒ සත්‍යයගේ මේ සිත තුළ චිත්තක්ෂණයක් තුළ ක්‍රියාත්මක වන හේතුඵල පරම්පරාවේ හැසිරීම විග්‍රහ කර පෙන්වාදීම. පටිච්චසමුප්පාද ධම්මයේ තුලින්ම තමාම තේරුම් ගත යුතු දෙයකි. තමා තුළ ක්‍රියාත්මක වන අවිජ්ජා මූල පටිච්චසමුප්පාද ධම්මය තමාම නිරෝධ කර ගැනීමෙනුත් තමා තුළම ක්‍රියාත්මක කළ හැකි කුසල මූල පටිච්චසමුප්පාද ධම්මයේ ක්‍රියාත්මක කිරීමෙනුත් සියලු කම්ම බීජ කම්ම බව උදුරා දමා තමන්ට නිදහස් විය හැකි වෙන. එසේ නැතිනම් සියලු කම්ම බීජ ඇහැ කර පැලවෙන්නට නුසුදුසු තත්ත්වයට පත් කරගත හැකි වෙනවා. නිවන් අවබෝධ කරගන්නා හැම කෙනෙක් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පත්ව නිවන් අවබෝධ කරගත යුතුයි. ඒ තුන්තරා බෝධිය නම් ලෝතර සම්මා සම්බුද්ධත්වය, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යන තුන් ආකාරයයි. බුද්ධ යනු බුද්ධ යන පද දෙක එකතු වී සෑදෙන වචනයක්. බුහු යනු භවට පත්වීම, බිහි කිරීම, භව යන්නයි. බුද්ධ යනු උදුරා සහ මුලින්ම උදුරා දැමීමයි. එසේනම් බුද්ධ යනු කම්ම බව, කම්ම බීජ සහ මුලින්ම ගලවා උදුරා දමා නිදහස් වීම. බුද්ධ බවට පත් වූ තවදුරටත් මතු උපතක් නොලබන කෙනෙක්. ඊට හේතුව මතු උපතක් ලැබීමට අවශ්‍ය සියලු කම්ම බීජ ඉතිරි නොවන සේම උදුරා චිත්තසංතානයේ සුද්ධ පවිත්‍ර කරගෙන සිටින නිසායි. එසේ පරිසුද්ධ තත්වයට පත් කරගත් චිත්තසංතානයට අලුත් කම්ම බීජ එකතු කර රැස් කර ගැනීමේ ශක්තියක් නැහැ. ඒ නිසා බුද්ධ තත්වයට පත්වීමෙන් භව උදුරා දැමීමෙන් පමණක් නිවනද නිදහසද නිබ්බාණයද පූර්ණ ලෙසින් මත් කරගත හැකි වෙනවා. ත්‍රිපිටක ධර්මයේ පෙන්වා වදාළ බික්ඛු යන පදයේද මීටම සම්බන්ධ පදයක්. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පෙන්වා දී ඇති පරිදි බික්ඛු යනු මහාන මෙහෙණ උපාසක උපාසිකා සිව්වන පිරිසටම සතර වර්ගයටම භාවිත කළ නම. බික්ඛු යන බව කය කර දමන්නට මඟ පූර්ණ ඒ සඳහා කැපවී ක්‍රියා කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. පුද්ගලයා මේ විදිහට සිවුරක් පොරවගත්තද බික්කුව මේ කොටසට අයත් වෙන්නේ බව කය කරනවා නම් පමණයි. සිවුරු පොරවාගත් බික්කුවද මේ කොටස අතරින් එක් කොටසක්.
භව යන පදය නිවැරදි ලෙස පටිච්චසමුප්පාද ධම්මයට අනුව තේරුම්ගෙන භව කය කරන්නට අවංකවම කැප වී කටයුතු කරන කෙනෙකුට පමණයි මේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කැප වී කටයුතු නොකරන කෙනෙකු බික්කු යන නාමයට කොතෙක් දුරට ගැලපෙනවදයි ඔබ තුලින්ම සලකා බැලිය යුතු දෙයක් බවට පත් වෙනවා. බුද්ධ බවට පත්වන්නට ධම්ම මාර්ගය අනුගමනය කරන සියලු අය සෝවාන් මාර්ග බව, සෝවාන් බව, සකදාගාමී මාර්ග බව, සකදාගාමී බව, අනාගාමී මාර්ග බව, අනාගාමී බව, අරහන්ත මාර්ග බව, අරහන්ත ඵල බවට පත් විය යුතුයමයි. යමක සෝවාන් ඵල බවට පත් වී නිවන් මාර්ගයේ ස්ථාවර තත්වයකට පත් වූවා වන්නේ සෝවාන් ඵලයට පත් වූ හරිය තත්වයටද පත් වූ වෙකි. මතු කවදාවත් සතර පාදුකට පත් වෙන්නේ නැහැ. සතර පාදුකට පත් වෙන ආනන්තරී පාප කර්ම සිදු වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක වී ධර්ම මාර්ගයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. එවන් සෝවාන් මාර්ග ඵලයට පත් වූ පුද්ගලයෙකු අටවැනි බවකට පත්වන්නේද නැත්තේමය. නතේ බවං අට්ඨමං ආදියන්ති යනුවෙන් රතන සූත්‍රයේ දේශනා කළේ මේ විදිහට හතක් ಜಾති හතක් යන තේරුමෙන් නොවේ. බව හතකි. මේ බව හත යන්නට නිවැරදිව තේරුම් ගන්නට නම් බව තේරුම් ගත යුතුමයි. සෝවාන් බවට පත් වූ උත්තමයෙකුගේ පළමු බව ඒ සෝවාන් ඵල සහිත මතු උපත ලබන සියලුම ಜಾති අයත්ය. ඒ මිනිස් ಜಾතියේ හෝ දෙවි ಜಾතියේ හෝ බ්‍රහ්ම ಜಾතියේ හෝ උපත ලබන ಜಾති විය හැකි. සෝවාන් බවට පත් වූ කෙනෙකු ධානයන්ද ලබාගත හොත් දෙව් ಜಾතියේ හෝ බ්‍රහ්ම ಜಾතියේ උපත ලබනුවට දෙවන බව අවස්ථාව වන්නේ සකදාගාමී මාර්ග බවයි. තුන්වන බව වන්නේ සකදාගාමී ඵල බවයි. හතරවන බව වන්නේ අනාගාමී මාර්ග බවයි. පස්වන බව වන්නේ අනාගාමී ඵල බවයි. හයවන බව වන්නේ අරහන්ත මාර්ග බවයි. හත්වන බව වන්නේ අරහන්ත ඵල බවයි. අනිවාර්යයෙන්ම නියත වශයෙන් සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු මේ බව හතම පසු කර යා යුතුමයි. අටවැනි බවකට පත්වන්නේ නැත්තේමය. මෙහිදී උපදින ಜಾති ගණන හොවා ඒ විදිහට උපදින අවස්ථා ගණන කාටවත්ම කිසිසේත්ම කිව නොහැකි. විනාඩි ගණනක් තුලදී මේ බව හතටම පත් වෙන්නටත් ආත්ම 100 ගණනක සඳහා ගත කරන්නටත් සිදු වෙන්න පුළුවන්. මේ නිවැරදි බුද්ධ භාෂිතයේ එන ධර්මයේ විග්‍රහය. බව හා ಜಾති යන දෙක නිවැරදිව මේ පද දෙක තේරුම් ගන්නට නොහැකි බොහෝ උගතුන් මේ පටලවාගෙන විග්‍රහ කරනවා. කාටත් විමසා බලා අර්ථය තේරුම් ගන්නට යෝනිසෝ මනසිකාරයම අවශ්‍ය වන්නේ. මේ කෙටි ධම්මානුශාසනාව තුළින් මහා ප්‍රඥාන් වහන්සේ මතු කළා වූ බුදු පියාණන් වහන්සේ ඉස්මතු කර පුබ්බේ අනුසුතේසු ධම්මේසු හැටියට මතු කර ධර්මයේ ඔබ තුලක් මතු කර ගන්නට මේ සියලු අනුශාසනාවන් උදව් වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනාම වේවා. අවසාන යුතුයකම ඥාති ධර්මයේ හැටියට පින් අනුමෝදන් කරන්නට අඟුලි කරණීය කරගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදනා කරමු. ittavataචම් හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataචම් හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavataචම් හි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හොඳයි, මේ සියලුම පින්වතුන්ට තම තමන්ගේ මග අනුගිස්මතු කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධම්මයන් පසක් කොට අධ්‍යක් පරම දිට්ඨ ධම්ම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට මේ සියලු අනුශාසනාවන් උදව් වේවා, උපකාරයක් වේවා, හේතු වාසනා වේවා.